Hi guys, welcome back to our YouTube channel Smart Business. අද අපි කතා කරන්න යන්නේ hospitality industry එකේ ඉන්න ඔයාට ඉතාමත් වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි third party website වල යැපෙන්නේ නැතුව ඔයාටම කියලා own website එකක් තියෙනවා නම් own booking system එකක් තියෙනවා නම් ඔයාගේ business එකට කොච්චර වැදගත් වෙයිද කියන එක. මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි third party website එකක් මත යැපුණාට පස්සේ ඔයාට එන profit එකෙන් 20ක් 25ක් අතර ප්‍රමාණයක් ඒ third party website එකට යන එක. ඒ කියන්නේ හිතන්නකෝ ඔයාට දවසට රුපියල් 10000ක බුකින් එකක් එනවා කියලා. ඒකෙන් 25ක් පමණ බුකින් සිස්ටම් එකක් තියෙන third party website එකකට ගියාට පස්සේ ඔයාට ඉතුරු වෙන්නේ රුපියල් 7500ක් විතරයි. 7500ක් ගානේ ඔයාට දවස් 20ක් බුකින් ආවොත් මේ 7500 ඒ දවස් ගානේ වැඩි කරලා බලන්න ඔයාගේ ප්‍රොෆිට් එකෙන් කොච්චර ප්‍රමාණයක් ඔයාට ලොස් වෙනවද කියලා. third party website වල ඊළඟට තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි ඔයාට guest data වලට access වෙන්නේ නැති එක. ඒ කියන්නේ සමහරක් වෙලාවට ඔයාලට guest ලගේ contact details ලබා දෙන්නේ නැහැ. සමහරක් වෙලාවට දෙන්නේ phone numbers, emails වගේ limited access තියෙන data ප්‍රමාණයක් විතරයි. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නය තමයි guest ලත් එක්ක ඔයාලට directly communicate කරන්න බෑ. ඔයාලගේ විස්තර, ඔයාලගේ facilities, ඔයාලා offer කරන දේවල් ගැන direct customers ලත් එක්ක කතා කරන්න බැරි ප්‍රශ්නයක් මෙතන තියෙනවා. මෙතෙන්දි පැනගෙන තවත් ප්‍රශ්නයක් තමයි ඔයාට repeat bookings කියන දේවල් maintain කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ එකපාරක් ඔයාගේ hotel එකට, villa එකට, සමහරක් විට restaurant එකට ආපු guest කෙනෙක්ට ඔයාට offer කරන future promotions, ඒ වගේම discounts වගේ දේවල් එයාලට දැනගන්න හැකියාවක් ලැබෙන්නේ නැති එක. ඊළඟ ප්‍රශ්නය තමයි බිස්නස් එකක් හැටියට ඔයාට ඔයාගේ කස්ටමර්ස් ලගේ ඩේටාබේස් එක ලබා ගන්න හැකියාවක් නැහැ. ඒවා සේව් කරගන්න, එයාලගේ ඩීටේල්ස් වගේ දේවල් සේව් කරගන්න ඔයාට මේකෙදි හැකියාවක් ලැබෙන්නේ නැති එක. මේ කස්ටමර් කන්ටැක්ට් ඩීටේල්ස් ඉන්ෆර්මේෂන් ඔයාට ඔයාගේ long term marketing campaign වලට ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා third party website එකකට ඔයාගේ bookings බාර දෙන්න කලින් තවත් පාරක් හිතන්න. third party website එක තියෙන ඊළඟ ප්‍රධානම ගැටලුව තමයි මේ pricing ප්‍රශ්නේ. මේක ඉතා වැදගත්ම point එකක්. ඒ කියන්නේ සමහරක් වෙලාවට මේ booking system එකේ ඇතුලේ ඉන්නේ ඔයාම විතරක් නෙමෙයි. ඔයා හා සමාන ඔයාගේම ශ්‍රේෂ්ඨ ඉන්න තවත් තරගකරුවන් රැසක් මේ booking system එකේ ඇතුලේ ඉන්නවා. එතකොට ඔයාගේ pricing rate ඒ අයත් එක්ක compare වෙනවා. ඒ නිසා ඔයාට මේ තත්ත්වය අවාසිදායක ලෙස බලපාන්න පුළුවන්. තවත් කාරණයක් තමයි third party website ඔයාලගෙන් ඉල්ලනවා ඔයාලා පවත්වාගෙන යන pricing rate ඒ විදිහටම තියාගන්න කියලා. ඔයාගේ website එකේ social media page වල ඔයා පවත්වාගෙන යන price ඒ විදිහටම තියාගන්න ඔයාට සිද්ධ වෙනවා. ඒකෙන් වෙන්නේ ඔයාගේ special pricing offers වගේ දේවල් customers ලට communicate කරගන්න බැරි වෙන එක. ඒකත් ඔයාගේ business එකට අවාසිදායක තත්ත්වයක් වෙන්න පුළුවන්. third party website එක තියෙන ඊළඟ ප්‍රධාන ගැටලුව තමයි ඔයාගේ brand visibility එක lost වෙන එක. customer කෙනෙක් ඔයාව දකින විදිය, ඔයාව feel වෙන විදිය සමහරක් විට එයාගේ booking journey එක වගේම ඔයාගේ booking එක තීරණය කරන්න ප්‍රධාන වශයෙන්ම බලපානවා. customer කෙනෙක් ඔයාව මුලින්ම දකින්නේ third party website එකක් හරහා නම් customerට ඇති වෙන feeling එක මොන වගේද කියලා ඔයාලම හිතලා බලන්නකෝ. ඒ වගේම මේ හරහා ඇති වෙන තවත් ප්‍රධාන ගැටලුවක් තමයි long term customer base එක ඔයාට නැති වෙලා යන එක. ඉන්න කස්ටමර් කෙනෙක් බිස්නස් එක තුල රඳවා ගන්න එක ඉතාම වැදගත්. මොකද ඒකට යන කොස්ට් එක අලුත් කස්ටමර් කෙනෙක් ඇක්වයර් කරගන්න යන කොස්ට් එකට වඩා ඉතාම අඩුයි. අපි මෙච්චර වෙලා කතා කරන්නේ third party website එකකින් ඔයාට තියෙන අවාසිදායක තත්ත්වයන් මොන වගේද කියලා. එහෙනම් දැන් අපි කතා කරමු own booking system එකකින් ඔයාට තියෙන ප්‍රතිලාභ මොනවද කියලා. පළවෙනි කාරණේ තමයි commission එක ඉතිරි කරගන්න පුළුවන්. ඔයා third party website එකකට 15වත් 25ත් අතර ප්‍රමාණයක් commission එකක් ගෙවනවානේ. ඒ commission එක සම්පූර්ණයෙන්ම ඔයාට ඉතිරි කරගන්න මේකෙදි හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි hidden cost කියන දේ. සමහරක් වෙලාවට මේකට අයිති වෙනවා gateway payments වගේ දේවල්, නැත්නම් maintain cost වගේ ඒ වගේ දේවල් ඉතිරි කරගෙන ඔයාගේ profit margin එක වැඩි කරගන්න own booking system එකක් ප්‍රයෝජනවත් වෙනවා. third party website එකට ඔයා ගෙවන 125ට වඩා guest කෙනෙක්ට දෙන 10% discount එක ඔයාට ඉතාම වාසදායකයි.
ඊළඟට ප්‍රධාන වාසිදායක තත්ත්වය තමයි ඔයාගේ ප්‍රයිසින් ස්ට්‍රැටජි ඔයාට ඕන විදිහට තියාගන්න පුළුවන්. ෆ්ලෙක්සිබිලිටි ප්‍රයිසින් එකක් පාවිච්චි කරනවා කියන්නේ ඔයාට ඕන ඔෆර්ස්, ඩිස්කවුන්ට්ස් වගේ දේවල් ඔයාගේ සෝෂල් මීඩියා පේජ් වල, වෙබ්සයිට් වල කිසිදු බලපෑමකින් තොරව පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඔයා මේකට පාවිච්චි කරොත් ක්‍රියේටිව් ප්‍රයිසින් ස්ට්‍රැටජි එකක් ඔයාගේ බිස්නස් එකට බුකින් ගලා එන්න පුළුවන්. උදාහරණයක් හැටියට සීසනල් ප්‍රොමෝෂන් වගේ දේවල් හිතන්න ඔයා ක්‍රිස්මස් සීසන් එකට සාමාන්‍යයෙන් ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා. 10%ක රූම් එකකට හරි මීල් එකකට හරි ඔයාගේ ස්පෙෂල් ෆීචර්ස් එකකට හරි මොකක් හරි ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා. මේකෙන් තර්ඩ් පාර්ටි බුකින් සිස්ටම් එකකට වඩා ඉක්මනින් කස්ටමර්ස්ලා ඇට්‍රැක්ට් කරගන්න පුළුවන්. තවත් වාසියක් තමයි කස්ටමර්ගේ ඉන්ෆෝමේෂන් කියන දේවල් ඔයාට සේව් කරගන්න පුළුවන්. සමහරක් විට මේක ඔයාට ලොන්గ్ ටර්ම් කස්ටමර් ප්‍රොමෝෂන් වගේ දේවල් වලට මාකටිං වගේ දේවල් වලට ඉතාම වැදගත් වෙනවා. සමහරක් වෙලාවට කස්ටමර්ස්ලාගේ ඊමේල්, ෆෝන් නම්බර්ස් වගේ දේවල් ඔයාට ෆියුචර් ප්‍රොමෝෂන් වලට යූස් කරන්න පුළුවන්. ඊළඟට ඔයාට ලැබෙන ප්‍රතිලාභය තමයි SEO benefit. උදාහරණයක් හැටියට ඔයාගේ සර්ච් එන්ජින් රෑන්කින් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඒ වගේම ලෝකල් සර්ච් විසිබිලිටි එක ඔයාගේ වැඩි කරගන්න පුළුවන්. ඊළඟට ඔයාට ලැබෙන ප්‍රධානම බෙනිෆිට් එක තමයි සෝෂල් මීඩියා ඉන්ටිග්‍රේෂන් කියන එක. සමහරක් වෙලාවට ඔයාට ඕන් බුකින් සිස්ටම් එකකට ඔයාගේ සෝෂල් මීඩියා ලින්ක්ස් වගේ දේවල් ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට යූසර් ජෙනරේටඩ් කන්ටෙන්ට් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට ලැබෙන රිවිව්ස් ඕන් බුකින් සිස්ටම් එක හරහා මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ඉන්ෆ්ලුවෙන්සර් කොලැබොරේෂන් එක ඉතාම පහසු කරගන්න වගේම ඩේ ටු ඩේ ඔපරේෂන් මේන්ටේන් කරගන්න මේක ඉතාම පහසුයි. සමහරක් වෙලාවට ඔයාට ඉන්වෙන්ටරි මැනේජ් කරගන්න නැත්නම් ඇනලිටික්ස් පාර්ට් එකට ඩේලි රිපෝටින් වලට වගේම ගෙස්ට් කමියුනිකේෂන් වලටත් මේක ඉතාම වැදගත් වෙන්න පුළුවන්. හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඔයාට අද කතා කරපු දේවල් ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාම තීරණය කරලා බලන්න තර්ඩ් පාර්ටි වෙබ්සයිට් එකකට රුපියල් 50000ත් 75000ත් අතර මුදලක් මාසයකට ගෙවලා බුකින් සිස්ටම් එකක් මේන්ටේන් කරන එකද නැත්නම් ඔයාටම කියලා ඔයාගේම වෙබ්සයිට් එකේ බුකින් සිස්ටම් එකක් මේන්ටේන් කරන එකද හොඳ කියලා. තවත් දෙයක් ඔයාගේ ඩිසිෂන් එක යටින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ වගේම හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එකට වැදගත් වෙන තවත් මාතෘකාවක් අරගෙන අපි ලබන සතියේත් ඔයාව හම්බ වෙන්න එන්න. මේ ගැන තවත් විස්තර දැනගන්න ඕන නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එක බලන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙන්න have a nice day.